අපි තව ගණන් කීපයක් හදමු. මෙතන 10.5යි ඝන මිලිමීටර ඝන මීටර කරන්න තියෙන්නේ. 10.5යි ඝන මිලිමීටර 10.5 ගුණ කිරීම මිලිමීටර. මිලිමීටර එකක් කියලා කියන්නේ මීටර කොච්චරක්ද? මිලි කියන උපසර්ගයේ තේරුම ගුණ කිරීම 10^3යි. එහෙනම් එක ගුණ කිරීම 10^3 මීටර කියලා තමයි එන්නේ. හරි. එහෙනම් මෙතන මිලිමීටර මීටර කරනකොට ගුණ කිරීම 10^3ක් වෙනවා. 10^3 මීටර එයාගේ ඝනයක්. 10.5 ගුණ කිරීම 10^3 එයාගේ ඝනය ඝන මීටර. 10.5 ගුණ කිරීම 10^3 ඝනය 10^9යි. අවසාන උත්තරය කීයද? 10.5 ගුණ කිරීම 10^9යි ඝන මීටර. ඊළඟ ගාන. ඝන මීටර ඝන ඩෙසිමීටර කරන්න තියෙන්නේ. අපි පළවෙනියටම ඩෙසිමීටර සහ මීටර අතර තියෙන සම්බන්ධය බලමු. 1 ඩෙසිමීටරයක් සමාන වෙනවා. ඩෙසි උපසර්ගය කියලා කියන්නේ 10^1 බලය. ඒ කියන්නේ 1 ගුණ කිරීම 10^1 මීටර. right. එහෙනම් අපිට අනිත් පැත්තත් මෙහෙමම කරමු. තව පොඩ්ඩක් තේරෙන්න. නම් 1 මීටර කියන්නේ කොච්චරක්ද? මේක අර පැත්තට යනකොට 10 බල 1යි 10යි ඩෙසිමීටර. මීටර එකක් කියලා කියන්නේ ඩෙසිමීටර 10ක්. right. 0.4යි ඝන මීටර ඝන ඩෙසිමීටර කරන්න ඕනේ. 0.4 ගුණ කිරීම මීටර ඩෙසිමීටර. මීටර ඩෙසිමීටර කරනකොට 10යි ඩෙසිමීටර වෙනවා. 10යි ඩෙසිමීටර එයාගේ ඝනයක්. එහෙනම් 0.4 ගුණ කිරීම 10 ඝනයයි ඩෙසිමීටර ඝනයයි. මේක සුළු කරන්නත් පුළුවන් අපිට 400යි ඝන ඩෙසිමීටර කියලා. 4 වෙනි ගාන. මෙතන බලන්න ඝන සෙන්ටිමීටර තියෙන්නේ ඍණ 3 බලයක් තියෙන්නේ. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් ඒකක. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම්. ඒ කියන්නේ හරය තමයි ඝන සෙන්ටිමීටර ඉන්නේ. අපි මෙහා හරය ලවය වෙන් කරලා ඉස්සෙල්ලා ලියාගමු. 1.4යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. ග්‍රෑම් ඒකක පරිවර්තනය වෙලා නැහැ. ඒක නිසා එයා එහෙම්මම තියාගන්න. හැබැයි ඝන සෙන්ටිමීටර ඝන මීටර බවට පත් වෙලා. එහෙනම් සෙන්ටිමීටර මීටර කරන්නේ කොහොමද? 10^2යි. එහෙනම් 10^2 මීටරයක් තමයි සෙන්ටිමීටරයක් කියලා කියන්නේ. නම් ඝන සෙන්ටිමීටරයක් නිසා මොකද කරන්න ඕනේ? මෙයාගේ ඝනයක් ගන්න ඕනේ. නම් සමානයි 1.4යි ග්‍රෑම් හරේ එනවා 10^2 ඝනය 10^6යි ඝන මීටර. මේ 10^6 උඩට ගෙනියන්න ඕනේ. අපි දන්නා හරේ තියෙන කෙනෙක් ලවයට අරගෙන යනකොට දර්ශකයේ ලකුණ මාරු වෙනවා. එහෙනම් 1.4 ගුණ කිරීම 10 ධන 6ක් එන්නේ.
ග්‍රෑම් ඝන මීටර උඩට ගෙනියනකොට ඝන මීටරයට වෙනවා. අවසාන උත්තරය කීයද? 1.4යි වැඩි කිරීම 10/6යි ඝන මීටරයට ග්‍රෑම් කියලා එනවා. හරි. අපි තව ගානක් හදමු. මෙයාගෙත් ඝන මීටර හරේ තියෙන්නේ 5 වැඩි කිරීම 10/6යි නිව්ටන් වර්ග මීටරයට. right 5 ගුණ කිරීම 10/6යි නිව්ටන් එහෙම්මම තියෙනවා. යා ඒකක පරිවර්තනයකට ලක් වෙලා නැහැ. වර්ග මීටර වර්ග මිලිමීටරයට වෙලා. වර්ග මීටරයට වර්ග මිලිමීටර වෙලා. එහෙනම් වර්ග මීටර වර්ග මිලිමීටර කරන්න ඕනේ. මීටර් මිලිමීටර් කරන්නේ කොහොමද? මීටර් මිලිමීටර් කරන්නේ කොහොමද? අපි කෙටි ක්‍රමයක් කිව්වා. මිලි කියන උපසර්ගයේ තේරුම මොකද්ද? ගුණ කිරීම 10^3යි. දැන් මෙතන මිලිමීටර මීටර් කරනව නෙමෙයිනේ. මීටර් තමයි මිලිමීටර් බවට පත් කරන්නේ. එහෙනම් අපි උපසර්ගයේ තේරුම නෙමෙයි ලියන්නේ. උපසර්ගයේ තේරුම ඍණ 3 බලයක් නම් එයාගේ ලකුණ මාරු කරලා ලියන්නේ. නම් මීටර මිලිමීටර කරනකොට මොකද කරන්න ඕනේ? 10 ඍණ 3 ගුණ වෙන්නේ නැහැ. 10 ධන 3. එහෙනම් 1 මීටරයක් මිලිමීටර කරා. වර්ග මීටර තියෙන නිසා මෙයාව සම්පූර්ණයෙන්ම වර්ග කරන්න ඕනේ. right. ගාන සුළු කරමු. 5 ගුණ කිරීම 10/6යි නිව්ටන් යට 10/3 වර්ගය 10/6යි මිලිමීටර වර්ගය වර්ග මිලිමීටර 10/6 උඩට යනකොට 10^6ක් එනවා. මෙතන 10/6ට මෙතන 10/6 කපලා දාමු. එතකොට එනවා අවසාන උත්තරේ 5යි නිව්ටන් වර්ග මිලිමීටරයට කියලා. ඒකකවල ගුණිතයක් ලියනකොට පොඩි හිඩසක් තියන්න ඕනේ. මම කලින් පැහැදිලි කරා මෙතන ඒකක අතර ගුණිතයක් ලියනකොට පොඩි හිඩසක් තියන්න ඕනේ. උපසර්ග ලියනකොට හිඩසක් තියන්නේ නැහැ. right. එහෙනම් මේක තමයි අවසාන උත්තරේ. හරි. අපි තව ගණන් කිහිපයක් ඊළඟ වීඩියෝ එකෙන් බලමු.